අපි වැකේෂන් යන්න හදන්නේ. Yes, queen. ඉතින් වැකේෂන් යන්න ඕන කලින් දවසේ අපි බඩු ටිකක් ගන්න ආවා සුපර් මාකට් එකට. මේ හස්බන්ඩ් තමයි ගෙදරට බඩු යදන් එන්නේ. මේ තියෙන්නේ යාගේ ත්‍රිවිල් රාජ. පස්සේ අපි පොඩි සූදුවකුත් කෙලින්න හදාන්නේ. ඒක කැෂ් මම පනෝතේ. ඒක තමයි කැෂ් එක පොඩේ. මේකේ ලක්ෂ 5ක් තියෙනවා. යුරෝ ලක්ෂ 5ක් ඇදුනොත් ඉතින් හරි. අද යුරෝ මිලියන් නෑ. අද ලොටෝ තිබ්බේ. ලොටෝ දෙකක් කරා. අපි ලකි නෑ. ඇයි අපි ලකි නැත්තේ? අපි ලකි හොඳටම. හයි කොහොමද ඉතින් ඔයාලට ඔයාලා හැමෝම හොඳින් කියලා හිතනවා. ඉතින් අද අපි මේ අද මැයි පළවෙනිදා අපි මැයි පළවෙනිදා පොඩි ටුවර් එකක් යන්න තමයි මේ හදන්නේ පොඩි වෙකේෂන් එක. මොකද අද හැමෝටම නිවාඩුනේ. ඉතින් හස්බන්ඩ්ටයි මටයි බපාටයි ඔක්කොටම නිවාඩු. මට ඉතින් නෝමලි නිවාඩු නැහැ. මොකද මම නිවාඩුවක් ගත්තා. මගේ වැඩ කැන්සල් කරලා ඉවර වෙලා. ඉතින් අපි අද යන්න හදන්නේ ෆ්‍රාන්ස් වල තියෙන තවත් ලස්සන තැනකට. ඒ තමයි නෝමැන්ඩි. නෝමැන්ඩි යන තමයි මේ ලෑස්තිලා ඉන්නේ. ඉතින් අපි අද ගිහිල්ලා හෙට තමයි එන්නේ. මේ විදිහට ඉතින් ඇඳුම් ලෑස්ති කරගත්තා අපි යන්න. මේ ඉන්නේ මගේ දුව. ඉතින් මම ගත්තේ නෝමලි මගේ බෑග් එකේ ගත්තේ ඇඳුම් දෙක තුනකුයි. ඊට පස්සේ මේකප් එකක් විදිහට ලොකු දේවල් ටිකක් ගත්තේ නැහැ. මේකප් කරලත් නැහැ මම. සන් ක්‍රීම් එක හොඳට ගාගත්තා. මොකද අද රස්නේ යනවලු 28ට. ඒ නිසා හොඳට සන් බ්ලොක් එක ගාගත්තා. ඊට පස්සේ ලිප් බාම් එකක් ගාගත්තා. එච්චරයි. එහෙනම් ඉතින් අපි මගදී හම්බ වෙමු. ඉතින් මගදී කන්න මෙන්න මේ වගේ පුංචි පුංචි ස්නැක් ටිකක් ගත්තා. මොකද මේ බබා ඉන්නවා. ඉතින් මග නවත්ත යන්න බැරි හින්දා පොඩි ස්නැක් ටිකක් ගත්තා. ඊට අමතරව මේ වගේ වතුර කෑන් එකක් අපි ගත්තා. මොකද මේ වතුර එක තමයි අපි බොන්නේ. ලංකාවේ රහට බොන්න තියෙන වතුර එකක්. ඉතින් අනිත් ඒවා ටිකක් කිවුල් රහක් වෙන නිසා. දැන් කැප් එකක් ගත්තා. අවුසර නිසා. දැන් එහෙනම් අපි යන්න. දැන් අපි යන්න තමයි සූදානම් වෙන්නේ. අපිට පැරිස් ඉඳලා පැය දෙකමාරක දුරක් පෙන්නනවා, වෙලාවක් පෙන්නනවා නෝමැන්ඩි වලට. හැබැයි මේ කාලය ටිකක් වැඩි වෙන්න පුළුවන්. මොකද අපි අතරමඟදී ඔටෝ රූට් එකේ නවත්තලා ටිකක් එහෙම බීලා මහන්සි නිවාගෙන යන්නේ. ඉතින් අන්න ඒ හින්දා. ඉතින් අද නම් ගොඩක් රස්නේ දවසක්. බලමුකෝ මේ යන අතරතුර අපේ ගෙවල් ගාවට පොලිසියෙන් ඇවිල්ලා තියෙනවා. දන්නේ නැහැ මොකද හේතුව කියලා නම් ලංකාව වගේ උපදුප්ප හොය ඉන්න බෑනේ. ඉතින් ඒ නිසා අපි ඒක ගැන වැඩි හිතන්නේ නැතුව ගමන යන්න පිටස්තර.
impossible d'installer cette appli pour mon activité physique. Mon téléphone est plein. Chérie, il date de quand ton téléphone déjà? Tu peux toujours faire ton sport en te rendant chez Boulanger pour les French Days. T'as raison, chérie. Profitez des French Days chez Boulanger avec le pack Samsung Galaxy A36 256 Go මම කලින් කිව්වා වගේ දැන් ඔන්න අපි ආවා තේ එකක් බොන්න. ඇත්තටම හස්බන්ඩ් ටිකක් අමාරුයි එක දිගට ඩ්‍රයිව් කරලා. ඒ නිසා අපි කැෆේ එකක් බීලා පොඩ්ඩක් මූණ එහෙම හොදගෙන රිෆ්‍රෙෂ් වෙන්න තමයි ආවේ. රස්නෙත් ටිකක් වැඩි. අර රස්නේ සීතල එක්ක එන අර ඇඟ වේලුම් කන වගේ කාලගුණයක් තමයි තියෙන්නේ. ඉතින් ඒ නිසා තමයි පොඩ්ඩක් කැෆේ එකක් බීලා රිෆ්‍රෙෂ් වෙන්න හදන්නේ. ඉතින් වාහනේ නැවතුවට පස්සේ අපේ හස්බන්ඩ්ට ඕන වුණා වාහනේ ගැන පොඩ්ඩක් බලන්න. බලමුකෝ යා මොනවද කියන්නේ කියලා. පොඩ්ඩක් දාන්න පුළුවන් තැනක නෙමෙයි තියෙන්නේ. අපිට දාන්න බෑ. අර තියන්නේ අපි යන හයිවේ එක. මොනවද සුපුන්නේ? ඈ? මොනවද? ඉස්සර ග්ලාස් එක ක්ලීන් කරන්න. මොනවද වෙන්නේ? මේ බලන්න හයිවේ එකේ ගියාට පස්සේ මෙන්න සත්තු වැදිලා මැරිලා. මොකද්ද දන්නවද ළමයි මේ පුරවන්නේ? මේ තමයි ඉස්සරහා වීදුරුව එහෙම නැත්නම් වින් ස්ක්‍රීන් එක ක්ලියර් කරන ලික්විඩ් එක ඉවර වෙලා තිබ්බා. ඒක තමයි හස්බන්ඩ් මේ පුරවන්නේ. මොකද අපි හයිවේ එකේ යද්දී හරියට මේ චූටි මැස්සෝ චූටි සත්තු වැදිලා වින් ස්ක්‍රීන් එකේ ලප හිටිනවා. ඉතින් එතකොට අර වින් ස්ක්‍රීන් එකේ ඩස්ට් එක බැඳෙනවා. ඉතින් ඒ වගේ වුණාන් පස්සේ හරියට පේන්නේ නැහනේ. ඒ හින්දා තමයි මේ ලික්විඩ් එක පුරවන්නේ. ඉතින් මේකෙන් යන ගමන් වින් ස්ක්‍රීන් එක ක්ලීන් කරගන්න පුළුවන්. ඉතින් වාහන තියෙන කට්ටිය දන්නවා මම ඕක කියන්න ඕනේ නැහැ. පේන තෙක්මානේ මේ වගේ වගා බිම් තමයි තියෙන්නේ. මේ තියෙන්නේ වගා බිමක්. සනු මට කොපිරයිට් රැදේ හොඳේ. මේ පැතිවල පදිංචි වෙලා ඉන්නවා. ඉතින් වගා කටයුතු කරගෙන ලංකාවේ අයත් ඉන්නවා නෝමැන්ඩි වල. අර අක්කර ගානකට එක ගෙයක් දෙකක් වගේ තමයි තියෙන්නේ. පහසුකම් මං හිතන්නේ අඩු. අනේ කියන්න අනේ මම කන්නා මගේ ග්‍රෑන්ඩ් මදර්. ආදරේ අහසට. කොහෙද අපි යන්නේ? හොටෙල් එක. එත්‍රෙතා. අන්න. ඔයගොල්ලෝ නේද? ඩගලල්ලා නෝගොල්ලෝ නේද යනවා ඉන්නේ. අල්ලන්න. අපි හයිවේ එකේ සල්ලි ගෙවන්න හදන්නේ. අපි ටිකට් එකක් අරගෙන ආවේ. බලමු කීයක් ගෙවන්න තියෙනවද කියලා. ඔව් මේ දෙවනි තැන. අපිට තව ඉන්ටර්නෙට් එකනොත් ගෙවන්න තියෙනවා.
770ක් යුරෝ 770ක් ගෙවන්න වෙනවා. තව විනාඩි 33කින් අපි යන තැනට යනවා. මේ දැන් මේ ගමක් වගේ එකක් මැදින් යන්නේ. චූටි ලස්සන ගමක් මැදින් යන්නේ. ලස්සන මේ ගමක් මේ මෙන්න මේ විදියට ගෙවල් තියෙනවා. තනි ගෙවල් ඔක්කොම. මං හිතන්නේ මේ තියෙන්නේ ටවුන් එක. හරි ලස්සනයි. එනකොට පාරයිනේ ෂටෝ එකක් දැක්කා. ඉතින් මේ පාර දිගටම වාහන නවත්තලා තියෙනවා. සමහර විට පිටනවා ඒ ෂටෝ එක බලන්න වෙන්නේ නැති කියලා. අපි දැන් වාහනේ පාක් කරලා ඒ ෂටෝ එක බලන්න තමයි යන්නේ. මේ ෂටෝ එක ගේට් එක නම් වහලා අපිට ඇතුළට යන්න බෑ. මෙන්න මේ විදිහේ ලස්සනට ෂටෝ එකක් කියලා කියන්නේ රජමාලිගාවක්. ඒ කාලේ මේ ප්‍රංශයේ තිබිච්ච රජමාලිගාවක්. ඉතින් මේ වගේ ඓතිහාසික තැන් බලන්න ගොඩාක් කට්ටිය එනවා. ඒකේ විස්තරයක් නම් මුකුත් ගහලා නැහැ. හතර වටින්ම වහලා තියෙන්නේ. හරිම ලස්සනයි. ඒ රජ කාලේ තිබිච්ච විදියටම ඒ දේවල් ඒ විදියටම තියලා තියෙනවා. මේ ඉතින් හරිම ප්‍රවුඩ විදියට තමයි තියෙන්නේ. මේ ගාඩන් එක වුණත් හරි ලස්සනට මේන්ටේන් කරනවා අදටත්. ඉතින් මේ ගේට් උනත් මේ පරණ විදියටම තියෙනවා. මං හිතන්නේ මේක ඕපන් කරන්නේ නැහැ වගේ. ගේට්ටුවත් ඒ විදියටම තියෙනවා. ඔව් මේක නම් පරණයි සෑහෙන්න. මේ ගේට් මේ යකඩ දම්වැල් වල මලකඩ බලන්න. මේ ආර්ට් එක හරිම ලස්සනයි. අපි දැන් පයින් යන්නේ අපි ආපු තැනට බලන්න ආපු තැනට. මොකද සෙනග වැඩි නිසා පාකින් නැහැ. ඒ නිසා ටිකක් ඈතට ගිහලා පාක් කළා දැන් මේ පයින් යනවා. මේ නෝත්‍රදෑම් පාරේ තමයි දැන් අපි යන්නේ. මේ පාර වහලා වාහන වලට යන්න බෑ. පයින් තමයි යන්න පුළුවන්. මේ පැතිවල ගෘහ නිර්මාණ ශිල්පය හරිම විශේෂයි. ඉතින් අපිට ගත්තතින් හැම බිල්ඩින් එකම අර ඒකම ආකාරයකට තමයි හදලා තියෙන්නේ. ඉතින් ඒවා අවශ්‍ය විදියට වෙනස් කරන්න බෑ. මේ අර පැරණි පෞරාණික මොනවාද පෞරාණික ඒ දේවල් ආරක්ෂා වෙන පරිදි තමයි මේ ගෘහ නිර්මාණ
සිද්ධ වෙලා තියෙන්නේ. මේවා බොහෝ වෙලාවට වෙනස් කරන්න බෑ. මේ හරිය මම දන්නේ නැහැ පුද්ගලික නිවාස තියෙනවාද කියලා. හැබැයි එහෙම තියෙනවා නම් ඒගොල්ලන්ට පිටතින් කිසි දෙයක් වෙනස් කරන්න බෑ. මේ තියෙන විදියටම තියන්න ඕන. ඇතුළතින් තමයි ඕනෑම වෙනස්කමක් කරන්න පුළුවන්. අර පිටත පේන ඒ පෞරාණික ගතිය ඒ දේවල් වෙනස් කරන්න බෑ. ඉතින් අපි මේ ඇවිල්ලා තියෙන පොඩි නගරයකට වගේ. මේ හරිය තියෙන නගරය තමයි මේ. ඉතින් හොටෙල් තියෙනවා, රෙස්ටොරන්ට් තියෙනවා. චූටි නගරයක් තමයි මේ තියෙන්නේ. ඉතින් ගොඩාක් පිට රට ඉඳලා, කියන්නේ වෙනත් රටවල් වලින් ඉඳලා එන අයට පුංචි පුංචි මතක සටහන් ඒ දේවල් ගන්න තමයි මේ ටික තියෙන්නේ. රෙස්ටොරන්ට් තියෙනවා. අපිත් කෑම අරගෙන තමයි යන්න ඕන. මේ බලන්න පැරණි කාලේ තිබුණ විදියටම පොඩ්ඩක්වත් වෙනස් කරන්න නැතුව. මන් දන්නේ නැහැ මගේ වොයිස් එක ඇහෙනවද නැද්ද කියලා. ඉතින් මේ විදියට මතක සටහන් ගන්න තමයි මේ ටික තියෙන්නේ. ඉතින් වෙන රටවල් වල විතරක් නෙමෙයි ෆ්‍රාන්ස් වල ඉඳලා එන අයත් මේ විදියට තමන්ට මතක සටහනක් එකතු කරගන්න තැන් තමයි මේ. පොඩ්ඩක් ඉතින් එක්ස්පෙන්සිව් මේ හරියේ. මේ පේනවද මේ කන්ද උඩටම අය කට්ටිය නගිනවා. ඉතින් අපි ආපු තැනට දැන් තමයි මේ යන්නේ. අපි බලන්න ආපු තැනට අද. අන්න මේ විදියට. ඔන්න මම පෙන්නන්න සර්ප්‍රයිස්. වව්. wow හරිම ලස්සනයි. මෙන්න මේ ආච් එක බලන්න තමයි එන්නේ. මේ ස්වභාවිකව හැදිච්ච ආච් එක. ඉතින් අද නිවාඩු දවසක්නේ. ඒ නිසා සෑහෙන පිරිසක් ඇවිල්ලා ඉන්නවා. ඉතින් ක්ලයිමේට් එකත් ගොඩාක් හොඳයි. සීතල නෑ පොඩ්ඩක්වත්. අපි බීච් එකටත් බහින්න බලාපොරොත්තු වෙනවා. බීච් එකේ ගොඩක් අය ඉන්නවා. බෝට්ටු වලින් එතන බලන්න යන්නත් පුළුවන්. අපි හිතුනොත් බෝට්ටුවෙන් එතනට යන්න try එකක් දෙනවා. wow ලංකාවට ආවා වගේ හැඟීමක් ඇති වුණා එකපාරට. ගාල්ලේ හතර වටේම මුහුද තිබ්බා. හැබැයි මෙහෙම ෆීලින් එකක් තිබ්බේ නැහැ. wow හරිම ලස්සනයි. මං අපේ දෙන්නව හොයනවා නැහැ. මෙන්න ඒ දෙන්නේ ඉන්න තැන. ගොඩක් අය ඇවිල්ලා ඉන්නේ අවුව තපින්න. ස්කින් එක බ්‍රවුන් කරගන්න මේ. ඉතින් අපිට නම් ස්කින් එක බ්‍රවුන් කරගන්න නෙමෙයි රස්නේ ඉන්න බෑ. නමුත් ඇත්තටම අද ගොඩක් රස්නේ නැහැ. අර උඩ තියෙන මං හිතන්නේ මෙන්න මේක බලන්න තමයි ගොඩක් අය මේ කන්ද නැගගෙන යන්නේ. අපි
අපි බලමු දැන් ඉතින් ආව විතරයිනේ ඔක්කොටම කලින් කාලා ඉන්න ඕන. කාලා අපිත් පොඩ්ඩක් බීච් එකේ ආතල් එක අරගෙන හොටෙල් එකට යන්න කියලා හිතන් ඉන්නවා. ඔයාලට මොකද හිතන්නේ? ඔය හිතනවා හරි මේ වතර අපි ටච් කරලා වතර සිතලයි. ගොඩක් සීතලයිද? අන්න මට මොකද්ද? එත්‍රත් කියන්නේ ප්‍රංශයේ උතුරු වෙරළ තීරයේ පිහිටි නගරයක්. ඉතින් ඒක ප්‍රසිද්ධ වෙලා තියෙන්නේ සුදු කඳු බෑවුම් වලින් කැටයම් වලින් කරන ලද මේ ගලක කරන ලද කැටයම් නිසා තමයි මේක ගොඩාක් ප්‍රසිද්ධ වෙලා තියෙන්නේ. ඉතින් ඒ වගේම මේකේ ලස්සන ආරුක්කුවක් තියෙනවා. ඉතින් ඒ ආරුක්කුව මේ පාෂාණ තට්ටුවේ අමුතුම සිත ඇද ගන්නා සුළු මේ නිර්මාණය බලන තමයි ගොඩාක් දෙනෙක් මෙතෙන්ට එන්නේ. මේ තියෙන්නේ රුවල් නෑව් වගේ જાතියක්. ඉතින් මේවා අරගෙන කට්ටියට පදින්න පුළුවන්. මම හිතන විදිහට මම දන්නේ නෑ. හાર્ට් කියලා ගහලා තියෙනවා. ඉතින් මෙතනින් අරගෙන සල්ලි ගෙවලා මෙහෙම බෝට් සවාරියක් යන්නත් පුළුවන්. ඉතින් මං කියවනේ අද සෙනඟ වැඩි දවසක් කියලා. ඉතින් අපිට පොලිමේ ඉන්න උනා කෑම ගන්න රෙස්ටොරන්ට් එකට යන්න. ඉතින් ඔන්න පොලිමේ ඉන්නවා. මොකද මට මේ අත්දැකීම ලබන්න ඕන වුණා. මේ ස්ථානය, ඒ කියන්නේ මේ ආච් එක පේන තැනම ඉඳලා රෙස්ටොරන්ට් එකකින් කෑම කන්න මම ගොඩක් ආසාවෙන් හිටියේ. ඉතින් ඒකට තමයි රෙස්ටොරන්ට් එකට යනකම් ඉන්නේ. අපි කෑමට තමයි ආවේ. මොකද අයිනෙම තියෙන රෙස්ටොරන්ට් එක. ලොකු අකර සැබ්බයකට පත් වුණා. මට හරි ආස හිතුණා මේ වතුරට බහින්න. මේ තියෙන වතුර හැබැයි එන්නවත් මුකුත් කරන්න බෑ. මේ තියෙන ලොකු ගල් එරෙනවා. මට ගොඩට එන්න බැරුව මා හස්බන්ඩ් අඬ ගහගෙන තමයි ගොඩට ආවේ. කන්ටේනර් එකේ සයිස් එක හැටියට තමයි ගල්. අනේ මේ යන්න. මම මෙන්න මෙහෙම වැටුණා. කකුල් දෙක දික් කරගෙන එහෙම ඉන්නවා. නැගිට ගන්න. හරිද? ඒ සපත්තු දෙක හින්දා සපත්තු ගලවලා එන්නකෝ. සපත්තු දෙක දාන්න හොඳාගෙන. දැන් මම ඉස්සෙල්ලා සපත්තු දාගෙන මේ උතර බලමු. දැන් අපි මේ පොලිමේ ඉන්නේ අයිස්ක්‍රීම් කන්න. තේනවා නේද? ඒකට ඉන්න පොලිම. ඉතින් රසම රස අයිස්ක්‍රීම් තියෙනවා. මම දැක්කා මට ඕන වුණා අයිස්ක්‍රීම් කන්න. ඉතින් හස්බන්ඩ් නම් කැමති වුණේ නැහැ අයිස්ක්‍රීම් කන්න. ඒ වුණාට මට නම් අයිස්ක්‍රීම් එකක් කන්න ඕනම වුණා. ඉතින් එතනත් පුදුමාකාර විදියට පොලිම. ඔන්න ඉතින් දැන් අපේ වාරේ ආවා. බලමු අපි මොනවද ගන්න අයිස්ක්‍රීම් කියලා. හරිම රසයි මෙතන තියෙච්ච අයිස්ක්‍රීම්. මේ වෙලාවත් එක්ක ඒ කියන්නේ ගොඩක් රස්නේ දවසක් මේ වෙලාවත් එක්ක මේ ඒක නිකන් දිව්‍යමය දෙයක් වගේ දැනුණා මට. එහෙනම් ඉතින් අපි අයිස්ක්‍රීම් කමු. අම්මෝ ඉතින් අයිස්ක්‍රීම් ගත්තට කා ගන්න බෑ. මේ වගේ බෝල 3ක් ගන්න ඕගොල්ලෝ බලාපොරොත්තු වෙනවා නම් ගන්න එපා. මම නම් කියන්නේ. කා ගන්න බෑ. මේ තියෙන සිටි ටුවර් එක ගෙනියන කොහොමද කියන්නේ? පාරේ යන දුම්රියක් කියලා කිව්වොත් මම මේක ඇත්තටම නම් දන්නේ නැහැ. සිටි එක බලන්න යන කට්ටියට තමයි ඒක තියෙන්නේ. දැන් මම මේ අයිස්ක්‍රීම් එක අරගෙන හරි දුරක් ආවා. මේක දිය වෙලා දැන් හොඳටම.
මේ වීසි කරන්න අම්මට පුබෙල් එකක් හම්බුන්නේ. ඒ නිසා මහන්සි දෙන්න. මට තාම පුබෙල් එකක් හම්බුන්නේ. මම ඔයාලට පුංචි දෙයක් කියන්න කැමතියි. දැන් ඔයගොල්ලෝ දැක්කා කොච්චර සේනාවක් ඇවිල්ලා හිටියද කියලා. මේ නෝමැන්ඩි මේ ආච් එක බලන්න. හැබැයි එක ටොපි කොලයක්වත් එක shopping එකක්වත් එහෙම කිසිම දෙයක් දාලා ජරා වාස කළා නැහැ. ඉතින් ඔයගොල්ලෝ දකින්න ඇති පහුගිය දවස්වල දළදා මාලිගාවේ දළදා වන්දනාවට ආපු බැතිමුතුන් දළදා වන්දනාවට ආපු බැතිමුතුන් කොයිතරම් කොළ ඊට පස්සේ ප්ලාස්ටික් බෝතල් වගේ දේවල් කොච්චර මේ දාලා ගිහිල්ලා තිබ්බද කියලා කොච්චර ජරාවාස කරලා තිබ්බද කියලා. ඉතින් මට ඔයගොල්ලන්ට කියන්න තියෙන්නේ මේ රටවල් වලින් අන්න ඒ වගේ දේවල් දැකලා ඔයගොල්ලෝ තමන් ගෙනියන දේ අරගෙන එන්න ඕන. දැන් මට මේක ඕන තරම් පාර කොනක තියලා එන්න තිබ්බා. හැබැයි මම මේ එහෙම කරේ නැහැ. හේතුව මේ එක්කෙනෙක් දෙන්නෙක් කරනකොට ඔටෝමැටිකලි අනිත් අයත් ඒකට හැඩ ගහනවා. ඉතින් මම ඕගොල්ලන්ටත් කියන්නේ ඔයාලා ගෙනියන කොළ කෑලි අරවා මේවා වෙනම shopping එක හරි දාගෙන එන්න. එහෙම නැත්නම් කුණු දාන්න වෙනම තැන් තියලා තියෙනවානේ. ඒ වගේ තැනකට එනකන් අරගෙන එන්න. දැන් මම මේක මෙච්චර මේ දිය වෙලා තියෙද්දිත් මේ බේරෙනවා. අරගෙන ආවේ මට මේක පාරායිනක තියලා එන්න තිබ්බා. නමුත් බලන්න එක කොලයක්වත් තියද කියලා මෙච්චර මේ දහස් ගණන් සේනාවක් අද ඇවිල්ලා ගිහිල්ලා තියෙනවා. එක ටොපි කොලයක්වත් බිම නැහැ. අන්න ඒක තමයි අපේ අතිනුත් වෙන්න ඕන. ඉතින් එක්කෙනෙක් දෙන්නෙක් හරි ඒ දෙක කරද්දි අනිත් එකෙන දැක්කත් විරුද්ධ වෙන්න. දැම්මොතින් අඬ ගහලා කියන්න මේක ගන්න කියලා. මේ ඒ වගේ විරුද්ධ වෙන්න. එතකොට පුළුවන් අපිටත් අපේ රට එක එක්කෙනාට ඇඟිල්ල දික් කරන්න නැතුව බොරුවට යන්නම් වාලේ දේවල් බලන්න යන්න නැතුව රටත් ලස්සනට තියාගෙන මේ තමන්ගේ වැඩෙත් කරගෙන එන්න පුළුවන්. යන්තම් පුබෙල් එකක් හම්බ වුණා. දැන් මම මේ පුබෙල් එකට මගේ අයිස්ක්‍රීම් එක දානවා. අපේ ට්‍රිප් එකේ පළවෙනි දවසේ කොටස මෙතනින් ඉවර වෙනවා. ඉතින් ඊගාව වීඩියෝ එකකින් දෙවෙනි කොටස අරගෙන එන්නම්. ඉතින් මේ කොටස බලන කට්ටිය අනිවාර්යයෙන්ම ඊගාව කොටසත් බලන්න කියලා මම ආදරෙන් ආරාධනා කරනවා. එහෙනම් දෙවෙනි කොටසට ඉක්මනින්ම එකතු වෙන්න. ගාවේ පාර මතක